මේ ආශා මහත්මිය ඉන්න අවස්ථාවේදී අපේ සල්සුම් වංශයේ එතුමිය මේ උණු වතුර පානය කරනවා. ඔබතුමා කවුද? මේ සුශාන්ත මහතා ඉන්නවා. වාඩි වෙන්න. අපි මේ මාධ්‍යවන්නේ වත්තල. මේ අපි දැන් කුසිය පැත්ත ඔක්කොම ආවරණය කරලා ආවේ මාධ්‍යවන්නේ. ඔබතුමියට මොකද්ද කියන්න තියෙන්නේ මේ සංචාරය පිළිබඳව? වන්දනා පිළිබඳව. ලොකු පින්කමන්නේ දායි හම්බෙන්නේ නැති ඉතින් අමාරුවෙන් කරන්න ඕන පින්කම. හරි වටිනවා ඉතින් මේ ඒක දුන්නා ඒත් දානපද ලබන එකයි හැමදේම ඉතින් හරි වටිනවා. මේ ඊටම නඩේ ගුරා අපිට මේ සම්පත් මහත්තයා ඊටම අපහසුතාවයෙන් තමයි මේ සම්බන්ධ කරන්නේ මේ යනගම ඊටම කාර්යබහුලව ඉන්නේ මේ සංචාරය පටන් ගත්ත මොහොතේ ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ සම්පත් මහත්තයා මේ සංචාරය පිළිබඳව? ඔබතුමාට ඊටම මේ දුර්ලභ අවස්ථාවකුත් උදා වුණා කියලා ආරංචි වුණා මේ ඒ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරොත්. ශ්‍රීපාද මේ දෝණය කරන්න අපිට බැංක් වල අපිට දෙකක් අරන් යන්න අවස්ථාවක් ලැබුණා. ඒක දුර්වලම අවස්ථාවක්. ඒක වටින අවස්ථාවනේ. හරි. බොහොම ස්තුතියි ඔබතුමාට. මේ කවුද අපේ මේ රුෂාන්ත මහත්තයා ඉතින් කියන්න මේ අපි සිරිපාදේ වන්දනා කරාට මෙවැනි අවස්ථා අපිට හිමිවෙනවා බොහොම අඩුයි. මම හිතන්නේ ඊයේ සවස් යාමේ සිට මේ දක්වා සහ දැන් දහවල් අපිට පින්කම් කීපයක්ම කරන්න සිද්ධ වෙලා තිනවා. ගෞතම ශ්‍රී සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීපාද පද්මයටත් ශ්‍රී සුමන සමන් දිවිරාජ උතුමයන්න් වහන්සේ වෙනුවෙන් අපිට පූජාවක් කරන්න තියෙනවා. ඔබතුමාටත් පෙරවන් සරණයි සම්බන්ධ වෙන්න. මේ සලසුම් වංශයේ දසුම් මහත්තයා ඉන්නවා. ඒකට අපි මේ ශේෂ් වංශයේ අවුරුදු කුමාරයා මහත්තයා ඉන්නවා. කොහොම දාන්න මේක ඉන්නවා අපි මේ කට්ටිය. නිරන්ත මහත්තයා ඉදම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ.